DJ Ara Pasbara. हाँ මට ඒක ඇහෙන්නේ අරා හැමතිස්සෙම DJ පැස්බරා සුපර් අරා කියලා කැලකුත් තියෙනවද ඒකේ? DJ අරා සූපර් කියලා තමයි කියන්නේ. මට ඇහෙන්නෙම පැස්බරා සුපර් කියනනේ මම. Oh my god. ඒකට කියනවා හීනෝන් මාදේ. හිනන් මාදේ. Okay. හීනෝන් මාදේ මන්දෝන් මාදේ. Very good morning. Good morning. Yes. කටහඬේ මොකුත් ලොකු වෙනසක් දැනෙන්නේ නැහනේ. කටහඬේ නැහැ අරා. හැබැයි මූණ බැලුවම නම් පොඩක් නිකන් ගුටි කාපු ලයින් එකක් වෙනවා. මොකද්ද සීන් එක? ලයින් එකෙම ගුටි කාපු. මේ දැන් අද මම ආසනය ඇත්තටම මේ එක උද්දෘත පාට වලින් එක කෙනාගේ කියමන් උපුටා ගැනීම වලින් දවස ආරම්භ කරන්න මම එච්චර කැමති නැහැ. නමුත් දලේ ලාමා කියපු කතාවක් මට බොහොම හිතට වැදුණු හින්දා හරි මම හිතුවා ඒක කියන එක කමක් නැහැ කියලා. ඕකේ. ඒක හදිසියෙන් මම දැක්කේ. මම වෙන දෙයක් සොයන්න බලන්න වෙහෙසෙන වෙලාවේ මම දැක්ක අන්තර්ජාලයේ එක පාරටම මේක තිබුණා. හරි ඕකේ. මම නිකන් කියවලා ගාලා දාලා මම බැලුවා ඒක වටිනවනේ කියලා මට හිතුණා. හරි. සමහර වෙලාවට අපිට හිතන දෙයක් තමයි දැන් ශරීර වශයෙන් නෙමෙයි අපි පුද්ගලයෝ හැටියට වෙනසක් කරන්න අපි පොඩි වැඩිද කියලා. හිතන්න මේක ලෝකේ හරි බොහොම ලොකු තැනක්. අපි පොඩි වැඩිද මේ ලෝකෙ නිකන් දැනෙන වෙනසක් කරන්න පොඩි වැඩි. ඔබට හිතලා ඇති මට හිතලා තියෙනවා. ඔබට පැස් ඔබට හිතලා තියෙනවා. අනිවාර්යෙන් මට හිතෙනවා මම චූටි කියලා තමයි. අපිටත් හිතෙනවා ඒක. චූටි නෙමෙයි වා නිකන් මොලේ පොඩිද කියලා. ඒකට කරලා තියනවනේ ලොකු වෙනස. හරිද? ඔබට හිතන ඇති. පොඩි වැඩිද වෙනසක් කරන්න. ඔබට එහෙම හිතෙනවා නම් පොඩි වුණාම වෙනසක් කරන්න බැහැයි කියලා ඔබට හිතෙනවා නම් එක මදුරුවෙක් නෙට් එක ඇතුළට දාගෙන නෙට් එක දාගෙන නිදා ගන්න බලන්න. එක මදුරුවෙක් ඇතුළට දාලා නෙට් එක දාගෙන නිදා ගන්න පොඩි වුණාම වෙනසක් කරන්න බැරිද කියලා වාට තේරුම් ගන්න පුළුවන්. මේ දලේ ලාමතුමා කියපු එකක්. බලන්නනේ. එතුමත් නෙට් එක දාලා නිදාගෙන තියනවා වගේ මදුරුවෙක් දාගෙන. පොඩි කියලා නෑ ඔබට ලොකු වෙනසක් කරන්න පුළුවන්. එතුමාගේ ලස්සන කියමනක් ඒක. හරිය හිතට වදින එකක්. ඔව් අනිවාර්යෙන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ අපි මේ ওই වගේ අහන ඒවා අපේ ඊළඟ පරම්පරාවට කියනවා අඩුයි. නමුත් අපේ අම්මා කියපු එක කියමනක් තියෙනවා. මොකක්ද? ඒක අපේ පරම්පරාවට කියනවා. අපේ දරුවෝ දවසක එක කියයි. මොකක්ද අම්මි කියප එක? අපේ අම්මා මට දවසක් කියනවා. හරි. උඹලව හදාගත්තට වඩා හොඳයි හරක් රැලක් හදාගන්න. ඒක නම් දිගටම මමත් ඒක අපිත් දරුවන්ට කියනවා. දරුවොත් දරුවන්ගේ දරුවන්ට එක දවසක කියයි. අපේ අම්මා විතර නෙමෙයි තාත්තත් කියනවා. ඔව් ආලා. උඹලව හදාගත්තට වඩා හොඳයි හරක් රැලක් හදාගන්න. කෙහෙල් පැලයක් හිටව ගත්තා. ඔව්. අපි හරක් වලින් බය යන්නේ. අපි එඬේරෝනේ. කියන්නේ මේ ඔයගලගේ ළමයිව පැස් මට මෙහෙම මේ තත්ත්වෙන් මේ උගන්නන්න කියන්න එපා. ඇයි මහි දරුවෝ මොකද්ද කරලා තියෙන්නේ අර? මම කිව්වා පහුගිය දවස්වල ඉස්කෝලේ දෙවිච්ච ඔය අසයින්මන්ට්ස් වගේ තිබුණානේ පේපර්ස් වගේ දීලා තිබුණානේ. ඒ ටික දාලා අරගෙන එන්න කියලා. ඒ ටික අරගෙන ඇවිල්ලා තිබුණා මම මේ බලපන් මේ දෙමව්පියෝ හැටියට පස්සේ මීට වඩා දරුවෝ දිහා චුට්ටක් ඇහ ගහගෙන ඉන්න ඕනේ. කිම්මද මගේ සොන්න ආන්දරට වෙලා මොකක්ද අර? දැන් මේ බලන්න මේ හරිය සරල වැඩසටහනක් නෙමෙයි මෙතන තිබිලා තියෙන්නේ. මොකක්ද? දැන් මේ අවසාන වාර විභාග පරීක්ෂණ ලැබිලා තියෙනවා. පැය එකමාරක කාලයකුත් ලැබිලානේ මේකට තියෙන මේ පේපර් එකට. ගැළපෙන පිළිතුර යා කරන්න. යා කරන්න නැති. ඒක හොඳට පුළුවන්. ගැළපෙන ඔව් හොඳට යා කරලා තියෙන එක තමයි දැන් මේ හොඳට යා වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? මොකද්ද? මේක තියෙන අපිට උදව් කරන සතෙකි. දැන් මෙතන දීලා තියෙනවා හරකා, සීනි, විදුහල්පති, දුරකතන, ආච්චි. එහෙම දීලා තියෙනවා. අපිට උදව් කරන සතෙකි විදුහල්පති. මොනවද ඒ ඉරි ගහලා මොකද බලාපොරොත්තු වෙන්නේ? මොකක් හරි ඇති හිතේ මොකක් හරි එකක් දරුවාගේ. ජලයේ දිය වේ කියන එකට කිසි පිළිතුරක් නැහැ. ඕ දන්නේ නැහැ. අපිට උදව් අවශ්‍ය කෙනෙක්ගේ දුරකතන. ඇයි නැද්ද? අපි කෝල් කරොත් නේ ඒගොල්ලෝ. මේක බලන්න. අපිට තොරතුරු ලැබෙන ක්‍රමයක ආච්චි. හරි දරුවා හරි. හරිද? ඕකේ. අපේ පාසලේ ප්‍රධානියා ගවයා. ඔයාගේ දරුවෝ මීට වඩා පොඩක් බලන්න.
කොහොමද අපි ජාත්‍යන්තරයට මේ යන්නේ? වගේ ජාත්‍යන්තරයට නෙමෙයි ගෙදරින් දොට්ට බහින්න වෙන්නේ නැහැ මෙහෙම කරලා. ජාත්‍යන්තරයට යනවා මේ පාර බහින්න පුළුවන් වෙන්න එපා. අනේ බානෝ අපිට ඕනි ජාත්‍යන්තරයට යන්න ආරා. එහෙමද? ලොකු සීන් තමයි ඕන. මේ බුද්ධ ධර්මයේ කියනවා පැස්. මේ විශ්වයේ සියලුම දේවල් බඹයක් වෙච්ච මේ ශරීරය ඇතුළෙන්ම අපිට හොයාගන්න පුළුවන් කියලා. ඒක බුද්ධ ධර්මයේ එක න්‍යායක්. හා අපි මේ ලෝකෙ තරු ගැන විවිධ ග්‍රහලෝක ගැන ඒව මේවා හොයනවට වඩා ඒ මුළු විශ්වයේම තියෙන සියලුම විශ්මයන් මේ බඹයක් හරි බඹයක් වෙච්ච මේ ශරීරයේ තියෙනවා කියලා. එතකොට දැන් අපි බලමුකෝ එහෙම බඹයක් වෙච්ච මේ ශරීරය ගැන අපි මොකද්ද දන්නේ කියලා. ළඟම තිබුණාට වැලෙන්ට බැලුවොත් එහෙම අපි දන්න කෙහෙල් ගෙඩියක් නැහැ. ඒකනේ ඔව් ඒක ඇත්ත. දැන් මම නිකමට ඇහුවොත් අපේ ශරීරයේ ඉන්ද්‍රිය කීයක් තියෙනවද? දැන් උපන් දා ඉඳලා ওই බොඩියක් එක්ක ඇවිදිනවා. 6ක් තියෙනවා. ওই බොඩියත් එක්ක උපන් දා පටන් එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා. ඉන්ද්‍රියන් කීයක් ඕක ඇතුලේ තියෙනවද? ඔකට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ද්‍රිය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ හරි නිකන් මට විහිළුවක් නමක් ඒක. ඕගන්ස් කියලා කියන්නේ. ඕගන් නේද අපි මෙහෙම. ඕගන් එක ඒ ඕගන් නෙමෙයි මේවා ඇවිල්ලා. රයිට්? මේවල ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කීයක් තියෙනවද අපේ ඇඟේ? 5ක් තමයි අපි දන්නේ. ඒ උනට මට හිතෙනවා 6ක් තියෙනවා. ඔක්කොම ඉන්ද්‍රියන් 78ක් තියෙනවා. මම ඔයා දන දෙන්න. මේ ඉන්ද්‍රිය අතුරින් ප්‍රධානතම ඉන්ද්‍රිය කීයක් තියෙනවද? එතකොට 5ක් තියෙනවා. මොනවද ඒ 5? ඇස කන නාසය දිව ශරීරය. ඇයි? පංචේන්ද්‍රිය නෙවෙයි මං අහන්නේ. මම දන්න ඉන්ද්‍රියන් කියලා කිව්වේ. පංචේන්ද්‍රිය නෙවෙයි මං අහන්නේ. අනේ කියන්නකෝ ඉතින් මම උරි ටෝකක් දීලා විතර ගෑණි හිතුවා දුන්න මේ පාර බැටේ අධ්‍යාපනික ඥානය පාවිච්චි කළා පාවිච්චි කළා මට ස්වර්ගස්ත වෙන්න දෙන්න ආවේ ඔන්න හම්බුණා. ප්‍රධාන ඉන්ද්‍රිය 5ක් තියෙනවා. මොළය හදවත වකුගඩු අක්මාව පෙනහලු. හරි. අර 78න් most important ගණයලා සැලකෙන පහ තමයි මොළය හදවත වකුගඩු අක්මාව සහ පෙනහලු. right. ඕවට ලෙඩක් දුකක් හැදුනොත් එහෙම අපිට ටිකක් අමාරුයි. චුට්ටක් දැනෙනවා වැඩි. දැන් මම කල්පනා කරනවා පස් මම මෙතනනුත් එහාට යනවා. හරි. මොළය හදවත වකුගඩු අක්මාව පෙනහලු. හරි. මේ පහිනුත් වඩාත්ම වැදගත් මොකද්ද? එකක්ද? ඔව් වඩාත්ම වැදගත් එකයිනේ තේරුණා වඩාත්ම වැදගත් මොකද්ද කිව්වහම මට අදහසක් එනවා මොළය. මොළය කියලා එනවා මොළය. මට එන හදවත. මොළය කියලා එනවා. මම බලනවා කවුද මම මේක මට කියන්නේ? මගේම මොළය මට කියන්නේ. මගේ මොළය මට කියනවා මොළය මම මොළය. මොළය කොහොමද? කොහොමද ඒකගේ මොළය? ඒ පහිනුත් වැදගත් මේක මොකක්ද කියලා මොළය කාලා තත්ත්වයක් එනවා. ඇතුළතින් එනවා. මොළය. බලන්න මොළේ ට්‍රික්ස් නේ. මොළේ අපිව මෙව කරනවා. මගේ මොළේ වැඩ කරන්නේ නැහැ නේ අර. එහෙනම් මට ටක් ගාලා හදවත. ඕන්න වගේ හදවත හරි වැඩ කරන එක. ඕකත් නැවතුණා නම් තව හොයන්න. සාමාන්‍යයෙන් මේ වෛද්‍ය විද්‍යාත්මක කෙනෙක් මිය ගියා කියලා කියන්නේ මොළේ මිය ගියාට පස්සේ. මොළේට ඔක්සිජන් ගියේ නැත්තම් මිනිත්තු කිහිපයක් ඇතුළත මරණය සිද්ධ වෙනවා කියලා කියනවා. පුතුමයි ඔයා ඔච්චර කාල අල්ලලා ඉන්නේ. මේ මට මරු වැඩක් වුණානේ. මොකක්ද? දැන් මේ අපේ වගේම ගයක් තමයි අල්ලපු ගෙදර තියෙන්නේ. එක විදිහටම හදපු ගෙවල් මේවා. හරිද? කසින්ස්ලා. අපි අපි නියුන් එක. ට්වින්ස්ලා. මේ අපේ විදිහම ගයක් ස්කීම් වල ඉන්නේ ඔක්කොම කසින්ලා නේද? එක වගේ ගෙවල්. ඔයා දන්නවද දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් බිත්තිවල තින්ත ගන්නවා වෙනුවට දැන් අලුත් ක්‍රමවේදයක් තියෙනවා. බිත්තිවල ලස්සන පින්තූර අලවන. ලස්සන චූටි කැටයන් තියෙන අලුත් ලස්සන පොඩි තිත් වගේ කොටු වගේ රන් ආලේප කළා වගේ අමුතු බ්‍රෂ් පාරවල් ගියා වගේ ඒ වගේ ඩිසයින් තියෙන කොළ තියෙනවා. මේවට වෝල් පේපර්ස් කියලා කියන්නේ. මේවා දැන් මිනිස්සු කරන වැඩි බිත්තිය ලස්සනට සුදු තියලා කපලා ලස්සන ස්මූත් කරලා මේක අලවලා දානවා. right. හරිම ලස්සනයි. yes. අලුත්ම ට්‍රෙන්ඩ් එකක් දැන් මාකට් එකේ තියෙනවා. අල්ලපු ගෙදරට මම දැක්ක අල්ලපු ගෙදර
සම්පූර්ණයෙන්ම තින්ත ගානක වෙනුවට වෝල් පේපර් අලෝප එක තමයි කරේ. අපේගේත් ඒ වගේමනේ. ඒකම නිකන් කණ්ණාඩියෙන් බැලුවා වගේ ගෙදර. හරි. ඉතින් මම එයාගෙන් මටත් හිතුණා මේක කරන්න. මං ගිහලා එයාගෙන් ඇහුවා මේ ජයේ මේ ඔයගොල්ලන් ගෙදර මේවා වෝල් පේපර් ඇලුවා නේද? ඔයගොල්ලෝ කීයක් විතර ගෙනාවද කියලා. හරි. ඔකට නිකන් නාස්ති කරන එක තේරුම නැහැනේ. හරියටම ගාන දැනගන්න පුළුවන්. ඒකනේ. ඊට පස්සේ කිව්වා වෝල් පේපර් රෝල් 18ක් ගෙනාවා කියලා. 18ක් කියලා. මං ඉතින් ෂේප් නේද? 18ක් නේ. 18ක් ගෙනාවා. ඔයා කියන අලෝලේ වුණා නම් මට ගියේ 10යි. ඇයි? දැන් ඔයා කියන ඊයේ දවසේම ඇලවුව කට්ටිය ගෙනහැල්ලා. හරි. 10යි ගියේ 8ක් ඉතුරුයි. හා හා. පස්සේ මං ගිහිල්ලා කිව්වා ජය මොකද්ද මේ ඔයා කොහොමද 18ක් මේ උනේ 18ක් ගෙනාවා මාත් 10යි ගියේ මේ 8ක් ඉතුරුනේ. අපිටත් 8ක් ඉතුරුනේ. මං කිව්වා ඇයි බං ඉතින් කියන්න එපාද මං අහුවාම බොරුවට මං දැන් මේ තව වැඩිපුර 8ක් ඔයා ඉතින් ගෙනාපු ගාන ඇහුවේ. ඉතුරු වෙච්ච ගාන ඇහුවා නම් කියලා. අන්න කසින්ස්ලා. දැන් නෑ ගේ. ಜಾති වාසනාවන් ජයි. ඔබ මට වාසනාව ඔබ මට වාසනාව ජයි.